What's up homies? Hi again. Hi homies. Hi. ඉතින් අපි යනවා නුවරඑළිය. නුවරඑළියට අපි මේ කෙලින්ම නුවරඑළියට යන්න බෑ. මොකද පිස්සෝ දෙන්නෙක් ඉන්නවා නුවරින් ගන්න මෝඩ වෙනුජි සහ මෝඩ දස්සා. ඉතින් ඒ දෙන්නව මේ බැංකු අයියා සහ බැංකු මල්ලීව නුවරින් අරගෙන තමයි යන්නේ. ඉතින් අපි දැන් නුවරට යනවා. අපි දැන් මේ නුවරට යනවා. Sanggawa. Ya artinya watch face ya dalam ini. Asal ada. Sebenarnya. Like, me go Android people. Pixel people. Android people. Nah, kita kerja ini Android. Hina repurama nubatollam nidala. අන්නදු ජීවිතේ නුඹහා අපි පොඩ්ඩක් අතරමැද අපිට අච්චාරු බඩගින්නක් ආවා. අපි ගත්ත පැණි නෙල්ලි ඊට පස්සේ සීට් බෙල්ට් එක දාගන්න. අතේ පැණි දැන් තමයි බෙල්ට් එක දාන්නේ. අසනේ වරුෂාය ආස ඇතිනේ කෙනෙක් බලන් ඉන්නකොට කොපිරයිට් ගහන්න මේ වීඩියෝ එක දාන්න. ක්වොලිටියක් තියෙනවා. මොනවද අරගෙන තියෙනවද දන්න අප පුදු කරා ඒක. ඉතින් එල්ලේකට දෙනවා අපි 10න් කීයක්ද? 10න් 11ක් දෙනවා. දැන් අර මෝඩ ජෝඩුව half day දාන්න කිව්වට ඒ දැම්මෙත් නැහැ. එතකොට උන් දෙන්න එනකන් අපිට කරන්න දෙයක්වත් නැහැ. අපි මගදීකට කකා යනවා. මේ තව අයිටම් එකක් ගත්තා මොනවාද? අපි කියන්නේ පැලපි කියලා. හරි මොනවාද අර පොල් ගෙඩිය ඇතුලේ තියෙන අර පැලවෙන කෑල්ල වගේ අයිටම් එකනේ. හරි ඒක තමයි තියෙන්නේ. අපි ඒකත් කනවා දැන්. සුපිරි. බලමු ලකුණු කීයක් දෙනවද කියලා. වතුර රහ නැහැ නේ. 10 වතුර රහ නැහැ. දවල් 3යි හවස 3යි හරිද? තාමත් නෑ අර මෝඩ ඩබද. අපි ඉතින් දැන් පැයක් විතර තව නුවර ඉන්න ඕනේ. ඒ නිසා අපි යන්න බැලුවේ මාලිගාව පැත්තට ඔළුව දාලා KCC එක පැත්තට ඔළුව දාන්න නේද? මම තනියම යනවා ඔබේ ආරට මට හති නැතුවා මහ පොළවට වගේ බර බැංකු බැංකු මහත්තයා තෝ හින්දා අපි කට්ට කනවා. බොල දෙන්න හින්දා. බැංකුවෙන්ද මමත් සෑහෙන කට්ටක් කනවා. අම්බෝ බැන එකට. අම්බෝ. අපි දැන් තමයි නුවර ඉඳන් නුවරඑළියට යන්න හදන්නේ. අපි යන්න දැන් මේ ඩබල් චේන්ජ් කරගත්තා. ඊට පස්සේ වෙනවවත් අපේ රියදුවස්නේ සිටින අපේ මිස්ටර් සේනාරත්න. මෙතන ඉන්නවා. දැන් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක නුවරඑළිය. විනාඩි 58ක් වෙනනවා. විනාඩි 58යි කිලෝමීටර 75යි. යන්නේ අද අපි මන් නගින ඉවරයක් නැහැ. පාර හතල්ල ගන්න දෙන්නේ. පොඩ්ඩක් නවත්තලා යමුද? නාලෙක සුමියාදල් නැද්ද?
කොහොමරි මේ කොළඹ නෙමෙයි. කොමාරි මේ කොළඹ නෙවෙයි. සලකුත් දෙනවා. මගේ කොල කමට ලොල හැඟුම නුඹට පේවුණා. හලෝ හායි හායි. හායි හායි. iPhone check කරනවා මචං pixel එක. අම්බෝ 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 දෙන්නත් අවුලන්නේ ඉතින්. අවුලක් නැහැ නේ ඒකනේ ගානට බෙදිලා යනවා. වෙදිලා යනවා දෙකට දෙකයි අපේ වෙනුජ කැලෑ මල්වල ෆොටෝස් ගහනවා. ඌ 70 වගේ එකද? සිරා ලස්සනයි. එකනේ හැමෝම පික්සල් ගන්නද? මං වගේ සතුටින් ජීවත් වෙන්න. අපි ඊයේ රෑ වුණා නේද? ඊයේ ගොඩක් රෑ වුණා. ඊට පස්සේ අපි මෙතන තමයි හිටියේ. වෙනුජ දස්සා හායි. අපි දැන් යන්න හදන්නේ. ලකුණු කීයද දෙන දිනකට? ලකුණු අපි දෙනවා. කීයද? අන්න 10 10. කරගෙන වැඩ කරපු කොල්ලම. ඌ සපෝටිව් ඩයල් එක තනත් සුපිරි අද ලැග්ගත් ආපු සෙට් එක තමයි පොඩ්ඩක් හොඳ නැත්තේ අනිත් ඔක්කොම අර මඩත් අර මේ ඉමරු මේක තමයි සෙට් නැත්තේ 2004 එකක් ඇවිල්ලා තියෙනවානේ කේස් අපිට අපේ වුණා හොඳයි අර 2004 ඉන්නවා මම පොඩි පොඩි බ්ලොග් එකක් වාලේ ආශ්‍රය කරන්න උනා මොකද වාලේ ආශ්‍රය කරන්න ඕන වාලයා අසත්පුරුෂයා ඔව් ඒක තමයි ඌම කියන නිසා අපි මුත් කියන්නේ අපි දැන් යන්නේ හෝටන් ප්ලේන්ස් වලට ලෙට්ස් ගෝ අපිට පොඩ්ඩක් වාටි දාගන්න මේ චූටි යාළුවෙක් හම්බුණා. හරි. චූටි යාළුවෙක් හම්බුණා. යනවා. චූටි යාළුවේ තඩි යාළුවා. චූටි යාළුවේ තඩි යාළුවා. ඒ ගෝල්ඩන් ප්ලේන්ස් කරා යන ව්‍යාසර කරනවා. ගුවන් නියමුවා පයිලට් වෙන නාවෙක් පයිලට්. ඩොබ්බඩු. අපි අර තාම සීන් එකක් තියෙනවානේ හෙලිකොප්ටර් එකක් අහසේ යනවා දැක්කොත් අදාළ නැහැ වයස කීයද කින්ද මන්ද කියන එක අහස බලනවා. ඒක තමයි මොකද කියන්නේ ජෙන්සී නෙවෙයිනේ. අපි ජෙන්සී නේ අපි ජෙන්සී. අපි ජෙන්සි වුණාට ඒ වගේ නෙමෙයි ඇසෙන්නේ. ඒක තමයි. ස්ට්‍රෝබෙරි ගන්න රස ස්ට්‍රෝබෙරි දොළදුකක් මිස්ටර් රෂාන් මහතාට ඇවිල්ලා තියෙනවා වෆල් දොළදුක අපිට අපේ අපිට ටිකක් කළා යයිනේ. ස්ට්‍රෝබෙරි දොළදුක් සෙට් එකම ඇවිල්ලා තියෙන්නේ ජය කොළඹ මාත්‍ර දෙන්නෙක් ඉන්නවා. නෝර නිලම කෙනෙක් ඉන්නවා. නිලමෙන් පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. නිලමේ මට නම් කියන්න අසනීප නැහැ. අම්බෝ බයි හේදෙයියා. ඔන්න සුගර් ඩැඩි එනවා. සුගර් ඩැඩි මට සිසුයි. උෂාන්ස කියන්න බලන්න වා රේට් කරන්න බලන්න. 10 10 නේ. එල කිරි. මයිරුසන රේට් කරන සීන් එකක් නෑ වගේ. 10 කටවහගෙන අනු කියන්නේ 10 10යි. යන් වරින් යම නැගිටපන් යා අපේ සේනාරත්න මහත්තයා වෙනුසට ෆොටෝ ගන්න විදිය ගන්නවා ඔන්න ඕක. මේ අන්ඩෙක්ස්පෝස්.
අපි දැන් යනවා අඹේවිල වෙනුචගේ නෑදෑයෝ ටිකක් බලන්න. වෙනුචට මනමාලියක් බලන්න යනවා අපි. අන්න එළදෙන්නු රන් කරනවලු මහිරෝ අයියේ. ඔයාලට මොකද කියන්නේ ඔය බ්ලොග් එකක් නේ. එළදෙනත් මං බලපන්. යාරද වැඩිපුර දෙන්නේ ඒක. ඇයි? කොහෙද කොමන් එළදෙන? අයියගේ තේරෙනවා වේදනාව. කිසිම පිච් එකෙන් තේරෙන්නේ නැහැ. අපි වෙනුචට කෙල්ලෙක්ව සෙට් කරන්න try කරා. බල්ලෝ try කරා. බල්ලෝ try කරා. වැඩේ හරියන්නේ. අපි අක්කලා try කරා. අපි දැන් හොඳ වයින් එළදෙනක් බලන්න යනවා. try කරා. කිසිම දෙයක් හරියන්නේ. දැන් අපි එළදෙනට try කරා. කවුද වෙන්නේ දෙපන්දන්නේ. බලමු එළදෙන. මනමාල මහත්තයා මනමාලියක් බලන්න අඹේවිල යනවා. මේ ගමන අපි සාර්ථකව නිම කරා කියලා හිතා ගන්න. කොහොමද යන්නේ කියපන් කවුද දස. හතරයි නෑ පායි දසුන් ජානක මචන් නමේ පොඩි හාම ඇවිල්ලක් වෙලා තමයි මේ පොඩක් ටීම එක. ඒක තමයි මම තමයි හිටි. ඔය දිහා රණ්ඩුවට බර නැති හින්දා අච්චේ නෑ. අම්මල් මවත් දිහා තෙමක ඡායා. සඳින්නේ මම. වෙනුචගේ එළදෙනෙක්ගේ වීඩියෝ එකක් දානවා. අපි කතාව සැලෙන්නේ අද මචන් කුරේකට මුද්දක් දැම්මේ නැත්තම් අද එළදෙන රසන්න කැමතිද කියලා මට පොඩ්ඩක් හරක් කුරේකට මුද්දක් දානවා. තිත මේ රතු පාට එක මේක ඉන්නේ. දාලා අනිත් පැතරයි පැතර උඩට ටික්කය අහන්නේ. ඔව් එච්චරයි. අපි ආවා අඹේවිල ෆාම් එකට වෙනුචට කෙල්ලෙක් බලන්න. අපි ආවේ කිරි දෝන වෙලාවට. එතකොට එතකොට මෙයාගෙන් කිරි දෝනවා දැන් කට්ටිය. එකතු වෙලා. වෙනුචට ඉතියානේ එක තල් කිරි දෝනවා මෙයාගෙන් දැන් අපි උදව් කරන්නේ අපි දෝලා දින කලින්. දෙන්නෙක් වලියක් දාගත්තා මේ අඹේවිල ෆාම් එකයි නිව්සීලන්ඩ් ෆාම් එකයි දෙකක් කියලා. ඒ අන්තිමට ඒක එකක් අන්තිමට දෙකම එකක් වෙලා තියෙනවා. ජය පැරතුමකින් තොරව අවසන් වෙලා දිනවා. ස්කින් ටෝන් එකක් ගාලා කියන්න බෑ. ස්කින් ටෝන් එකක් කොහොමද නිකන් පේල් පළ එකක්. කොහොමද සුපිරනේ පුඩින් එක? ටොප් බඩු. Samsung බඩු. දකුණේ නෙමෙයි. නුවරඑළිය ටොප් බඩු. ඔව් මේ කොහෙද බං? මැදමනේ. මධ්‍යම. මේ වගේ කිරියක බොන්න එපා. ඒකට වෙන එක්කෙනෙක් ෂොට් එකක් දෙනවා.
අපි හෝටන් තැන්නට ආවා. අපි දැන් ටිකට් ගන්න යන්න හදන්නේ. අපි යමු. ටිකට්ස් දන්නේ නැහැ. අපි ටිකට් අරගෙන යන්න. එහෙම අපි කියන විදිහට වැඩ කරා. අපි හෝටන් තැන්නට ඇතුල් වුණා. දැන් අපි ඒ පාරේ යන ගමන් ඉන්නේ. මොනවක්වත් දෙන්නේ නැහැ. පරිස්සමට ගියා අනිත් පැත්තට ආවා. පරිස්සමට ගියා අනිත් පැත්තට ආවා. ටිකක් බිවා. ඒක බිවා හරි සරලයි. කොටියම කාපිය නෑ දිවියම කාපිය. කොටි නෑ නෑ ඒක ගණන් ගන්න බෑ. එහෙම ගන්න ඕනේ. මේ පාරත් පොඩි අකරතැබ්බයක් සිද්ධ වුණා. මේ කායකේ අඬගාටේ ගොඩක් ගැලවෙනවා. යට පොඩ්ඩක් කියලා ගන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. අපි ගෲප් ෆොටෝ එකක් ගන්න යන්නේ. ඊටසේ අතන අපේ ගෝණ මල්ලි කෙනෙක් ඉන්නවා. හරි අපි මේ ගාන තව එනවා බඩු. දැස කඳුලින් පිරි පිරි ගියාම මගේ හිත පාරනාම වේදනාව කතින්දුරු හැත ඇත ඇගියාක දන්නේ නැතුවාද ආදරේන තාම දන්නේ නැතුවාද ආදරේන තාම ගෝණ 3 දෙනෙක් ඉන්නවලු කියනවා. දෙන්නයි පේන්නේ. අනිත් එක්කනකෝ අනිත් එක්කෙනා ඉන්න පෙන්නනවා මෙන්න. කොහොමද අප්පර කොහොම ඉන්නේ? ඉන්නකෝ. ෆයිනලයිස් උනේ වෙනුදට ගෝනෙක්. මෙන්න අනිත් ගෝනා බලන්න. හිටපන් ඔයි. වැටෙන්නේ නැතුව ආවා අපි බලමු දැන් වැදිච්ච ෆොටෝ එක හොඳට තියනවාද කියලා. ඔව් සූපර් පිස්සුවක් තමයි උන්මාද මේක තමයි බං අර පොෂේ. ඔව් කම්පියුටර් මේක තාදල හැබැයි. අරක තමයි අර ක්‍රොප් එක තමයි ගන්න. අපි මෙතන දැන් පැක් විතර ෆොටෝ ගැහුවා. අපි දැන් හෝටන් තැන්නට ඔෆිෂියලි සමු දෙන්න යන්නේ. නේද? yes. එන ජය. බයි හෝටන්. අපි ඔෆිෂියලි හෝටන් වලින් යන්න හදන්නේ. බයි කියන බයි. බයි. Go. पालवे
හිත දැනුනේම එහෙම නුඹේ නැතු දකින විටදීම හවස තරුණයින තවම කියන්නේ කොහොම නුඹට හදින් ලියන කවිජමා අපි මේ පොඩි ගොන් වැඩක් කරන ගමන්නේ මේ වැඩක් කියන බයික පොඩි ආතල්ලට අපි ආතල්ලට කියන මෙහෙම අපි පොඩ්ඩක් පණ්ඩිත වගේ අපිට අපි දැන් අලුතෙන් අද ඉන්න තැන සිට නුවරඑළිය ටවුන් එකට තන ගැන පොඩ්ඩක් කියමු හැබැයි සුපිරි තැනක් කියලා. මොකක්ද නම්බරකද? වැදගත් ප්‍රශ්නයක්. ට්‍රීස් මොකක්ද දෙකක් නම පස්සේ කියන්න. සිංගල් ට්‍රීද මොකක්ද දෙකක් තිබ්බා. සිංගල් ට්‍රී මොකක් කරේ ඒක සුපිරි එක. ඊට පස්සේ තැන සුපිති. අපි කොහොම හරි දැන් එතන ඉඳන් 1 කිලෝමීටර් තමයි තියෙන්නේ ටවුන් එකට. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් පයින් ආවොත් වැඩේ හොඳයි කියලා. ඊට පස්සේ භාගයක් දුරට ආවට පස්සේ තමයි තේරුම් ගියේ අපි ලොකු කන්දක් නගින්න තියෙනවා කියලා එද්දී. ඊට පස්සේ අල්ලමින් දාවා. ආයෙත් නගිනකොට තමයි තේරෙන්නේ වැඩේ ලොකු අමාරුයි කියලා ලොකටම අමාරුයි කියලා. ඉතින් අපි හරියට මීටර් 500ක් ආවට පස්සේ තීරණයකට ආවා. දැන් මහිරෝයයි මා ඉතුරු මීටර් 500 පයින් යනවා. මෙනුජ සාපේ දස්සයිය ගියා වාහනේ අරන් ඉන්න. එතකොට කොහොමත් සමානව කට්ටියම කිලෝමීටර පයින් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කවන්නේ. ඔන්නම තමයි අපි අලුතෙන් කරපු ආතල් සහ ගොන් වැඩි. මේ වෙලාවේ වෙනුජගේ තමයි අයිඩිය එක. කොකා කෝලා එක මචං යාර නිකන් ෆොරින් ඇක්සන්ට් එකක් එනවා. දේශීය විදියට හොයන්න දාලා මේක හැදුවා. එතකොට දැන් ලබන මාසේ අලුත් බ්‍රෑන්ඩ් එකක් විදියට වෙනුජගේ නමෙන් අපි මාකට් එකට එවනවා. මම දන්නේ ඒවා. හොයන්න ඒක කමන්නගේ අපට කියන්නවල මෙච්චර දස මොනෝඩියෝ ඇස්කිම සම්බන්ධයෙන් මුණද කියන්න කංවලට දුක දෙන්න සැපගන්නද කැමති කනට සැප මොනෝඩියෝ අද අපේ නුවරඑළිය ට්‍රිප් එකේ අවසාන දවස අපි ආව දැන් උදේට කන්න. අපි කොහෙටද යන්නේ? හරලියේ ෆුඩ් කෝට් එකට.
දැන් ඉන්නේ පොඩි තේවත්තක් මැද. මේ මා ලස්සනයි. අපි ඊයේ හිටියේ මෙන්න මෙතන. මෙතන තමයි අපි ඊයේ නැවතිලා හිටියේ. මාරම වයිබ් මෙතන. සුපිරිදි. මාර නිසාලංකයි පරිසරය. අද තමයි අපි ආපු දවස් සෙට් එකෙන් අද තමයි පොඩක් සීතලම. අනිත් දවස් ටික පොඩක් ඩ්‍රයි, පොඩක් රස්නේ වැඩිපුර තිබ්බ දවස් දෙකක්. අද තමයි අපි මේ 3 වෙනි දවස. අද තමයි සීතල වැඩිම දවස. මේ අපි එහෙනම් ඔෆිෂියලි නුවරඑළියෙන් කැපෙන්න යන්නේ. බයි. මේ අපි මෙතන හිටියේ. highly recommended single trip. Bye. ඔෆිසියලි නුවරඑළිය සිට කොළඹ යනවනේ. හරිද? දැන් අපි ට්‍රිප් එකේ එන්ඩ් එකට තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් ට්‍රිප් එක ගැන හිතන දේ කියන්න බලන්න. මට සෑහෙන කාලෙකින් මේ අර නුවරඑළිය ඒ කියන්නේ මම මාස 4කට කලින් විතර ආවා. ඒ වුණාට අර අන්ප්ලෑන් ට්‍රිප් එකක් ආවේ මෙහෙම තමයි. අපි ඉතින් ලොකෝට ප්ලෑන් කළා නෙමෙයි ආවේ. මේ මට ඉතින් අර this was a most needed one meeting. එච්චර තමයි කියන්නේ. ට්‍රිප් එක ගැන ලකුණු 10න් රේට් කරන්න. ලක්ෂය. 10න් ලක්ෂය. පර්ෆෙක්ට්. දස්සා ආයිබන්. දැන් මහිරුවයි මා ව්‍යංජනයි ඉතින් අපි ට්‍රිප් ගිහිල්ලා තියෙනවා පිස්සුනටලා තියෙනවා මේ වගේ. ඔව්. ඔයා අපිත් එක්ක එහෙම ආපු පළවෙනි එක. yes එක්ස්පීරියන්ස් එක කොහොමද? ට්‍රිප් එක ගැන හිතන දේ විස්තර කරන්න. ට්‍රිප් එක ගැන හිතන දේ. නුවරඑළිය මචං මම ඇවිල්ලා තියෙනවා. හරි. දැන් එන පාරක්. පොඩ්ඩක් ලං වෙලා කියන්න සද්දෙ. බලමු මොලේ පොඩ්ඩක් සීතල වෙලා තියෙනවා. ඔව් මොලේ පොඩ්ඩක් ගල් වෙලා තියෙන්නේ. ඉස්සලා තියෙන්නේ. ටොප් 3 වල තියෙනවා. ටොප් 3 වල තියෙනවා. ට්‍රිප් එක 10න් කීයක් දෙනවද? 10න් මචං පර්ෆෙක්ට්. පර්ෆෙක්ට්. ජය වේවා. සාමාන්‍ය මචං නුවරඑළිය ඉඳලා මම ගෙදර යද්දි අනිවාර්යෙන් ලෙඩක් හැදෙනවා. වෙනද ට්‍රිප් වල වෙන්නේ ඒක. දැන් මේ පාරේ මචං ලෙඩක් එක්ක මම නුවරඑළිය ආවේ. නුවරඑළියද හොඳ උනා. ඒක ඒකත් තා පොඩි ආදල්ල. වාසි. ජය වේවා. සුදු මාත්‍යා. හායි ආයිබන්. ආයිබෝවන්. කියපන් බලන්න ට්‍රිප් එක ගැන හිතන දේ. ඒක එළකිරි. අපි කලින් ට්‍රිප් මම දැන් 3ක් 4ක් වගේ ආවනේ. මියුසික් වීඩියෝ ෂූට් කරන්න ට්‍රිප් ගියා. දාර පුඩි ගෑවා මේ ට්‍රිප් එකේ පුඩි එකක්වත් තියාගෙන නැහැ. පොඩි කැස්සක් හැදුනා. ඉතර තමයි හරි පාර යනවා කියලා හිතාගෙන යනවා. දැන් නුවර යනවා. දවස් දෙකක් නාලා නැහැ. මේ කියව කට්ටිය නාලා ඉන්නේ. කියව කට්ටිය එළගෙන ඉන්නේ. මෙතන මාළු ගඳක් තියෙනවා සැපන්. පල්ලයන්. මේ වැල් හාල්. හාලයන්. ගඳ විතරයි සයිස් කෙලවල්. මට විතරයි හේතුවේ ඒක හැම කන්න ඕනේ ඉඳ නැත්නම් ඔක ඒක හොලෙන් ඉන්න. වරකට තුන් දෙනා වෙන්න. දෙනා වෙන්න. කැස්ස පොඩ්ඩක් දිලා ඉතින් මම සමු ගන්නවා. බයි. අපි එහෙනම් දැන් තමයි නුවරට ආවේ. වෙලාව කීයද? හවස 5:05 විනාඩි 39යි. දැන් මේ වෙනචෝ දාන්න යනවා මාර මහන්සි. මගේ දකුණු කන ඇහෙන්නේ මට කියන්න බැරි වෙයි. මගේ දකුණේ ඉවරයි. එහෙනම්
අපි නුවරඑළිය ට්‍රිප් එක ඔෆිෂියලි ක්ලෝස් කරා. ජයවා බයි. අපේ මහන්සි මේ අන්තිමට කරගන්න ඇතුළු නිදි මතයි. අමාරුයි. බයි.